පුංචි පුංචි දියපාරවලු තියෙනවා මාරම ලස්සන. හෙලෝ යාළුවනේ ඉතින් ආයිබෝන් මේ අද අලුත් vlog එකක් කරන්න හිතුවා. මම දැන් ඉන්නේ ඇහැලියගොඩ. ඇහැලියගොඩ ඉඳන් මේ මං අද ඇහැලියගොඩට ආවේ අක්කව ගෙනත් දාන්න. ඒකම දැනෝ යටියන්තොට. යටියන්තොට කොහෙටද යන්නේ කියලා vlog එක ඉවරනකම් බලාගෙන ඉන්නේ. ලස්සනම පැත්තකට යන්නේ. ඒ වගේම තමයි මම දැන් ඉන්නේ නායකිය වූ තැනක. මෙන්න මේ කන්දම නායකියෙන් තියෙන්නේ. හැමෝම දන්නවා ඇහැලියගොඩ කන්ද. කන්ද කියන්නේ මේකට කන්ද. ඉතින් vlog එක ඉවරනකම් ඉන්න ලස්සනයි මෙතෙන්ට. මං උගලන්ට තව මෙතෙන්ට ඉස්සරහ කන්ද පේනවා. මේ තියෙන්නේ ලස්සන කන්ද. ඔයාලට පේන්නේ නැති වෙන්න මේ ටික. මහා ලස්සන view එකක් තියෙන. මෙන්න මෙහෙන් මේ මෙතන ලොකු වංගුවක් තියෙනවා මෙහෙම ගිහිල්ලා. මීට වඩා ලස්සන තැන් තියෙනවා. ඉතින් අන්තිම වෙනකන් ඉන්න අපි යටියන්තොට ප්ලේස් එකට ගිහිල්ලා මම පෙන්නන්නම්. අද ඉතින් තනියෙන් ට්‍රිප් එකක් යනවා. මේ අද කට්ටිය නෑ මං විතරයි. බයයිද? බිස්කට් නෑ. නැට්ට කොටෙක් කෙනෙක්. ඉතින් යටියන්තොට ගාවට ඇවිල්ලා ඉන්නේ. තව පැය භාගයක විතර දුරක් තියෙනවා. ආවේ කොහොම හරි හැටන් පාරට හැරිලා බුලත් කොහොපිටියට පොඩ්ඩක් පහ වුණාට පස්සේ වමට පාරක් තියෙනවා. ඒක දිගේ තමයි ආවේ. පාර දිගේ හොයාගෙන මැප් එක දාගෙන ආවේ. ඉතින් මම මීට කලින් ඇවිල්ලා නැහැ මේ ෆස්ට් ටයිම්. ඒකේ වතුර ටිකද කොහෙද මේ ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ වතුර ටික දිගටම තියෙනවා අයිනෙම. මං හිතන්නේ ඉතින් ඒකේ වතුර තමයි මේ එන්නේ. ගිහිල්ලා බලමු මේ. ලස්සනයිනේ. මාරුනේ. මාර පිරිසිදුයි මේ වතුර ටික. මම හිතන්නේ අර ඒගොල්ලෝ කලින් ගියපු පාලමද කොහෙද වෙන ගමකට යන්න තිබ්බද නම් මම මේ දැකලා නතර කරේ. මේ දිගටම තියෙනවා. දැන් යන්න ඕනේ අර පැත්තට. ටික දුරක් යන්න ඕනේ. බයික් එක අතන නවත්තලා තියෙන්නේ. වම් පැත්තට යන්න ඕනේ. පුංචි පුංචි දියපාරවලු තියෙනවා. මාරම ලස්සනයි ඉතින්. ආ ගියන් දෙයක් නැහැ. කවුරුත් නැහැ. පාරේ ට්‍රෙවිලයක් යනවා. මම මේ පෙන්නන ඔයාලට දිය ඇල්ල මම හිතන්නේ මේක වෙන්න ඕනේ. මේ මම යන්නේ ඉන දිය ඇල්ල. ඒ කියන්නේ මම හරියටම දන්නේ නැහැ මේ මොකද්ද කියලා. මාරම ලස්සන වඩ පිටාවක් තියෙන්නේ. අංකල් කෙනෙකුගේ ඇන්ටි කෙනෙකුගේ හම්බ වුණා. එයාලා කිව්වා ඕලු වැල්ලට තව ටිකක් දුරයි කියලා. මේ ලස්සනයිනේ. කියන්න ඕනේ මේ තනියෙන් ගෙන්න අමාරුයි හොඳේ. තනියෙන් ගෙන්න ආවට මේ තනියෙන් ගෙන්න අමාරු. ඔන්නේ දැන් අන්තිමේදී කිලෝමීටර් 30 ගාණක් පහු කරගෙන ආවා ඕලු වැල්ලට. මේ තියෙන්නේ ඕලු වැල්ල. මේ ඔයාලට පේනවා මෙන්න මේ නාය ගිහිල්ලා මෙන්න මේ කන්ද අපි ඉස්සෙල්ලා දැක්කේ. මෙන්න මේ උඩ කන්ද. යම් බලන්න ළඟට මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අර හැමෝම පෙන්නන පරණ පාලම. ඒ වගේම අලුත් පාලමක් හදලා තියෙනවා. මාරව සතුටක් දැනෙන්නේ. ඉතින් කියා ගන්න බෑ. ඉතින් මේ එන අතරවාරදී මේ දියැලේ ඒවා සහ එතකොට තව තියෙනවා මේ පොඩි පොඩි අර දියැලි වගේ ඒවා හම්බුනේ මම ඔයාලට මගදී පෙන්නුවා. මේ එනවා නම් අනිවාර්යයෙන්ම කෑම නම් අරන් එන්න. මේ කඩ දෙක තුනයි තියෙන්නේ. ඒ වගේම වැඩිපුර වතුර ගේන්න. මෙහි හැබැයි මෙහි දැන් එනකොට සිග්නල් නැති වෙනවා අනිවාර්යයෙන්ම. මේ ඒ හින්දා මේ පාර අහගෙන එන්න ඕනේ කාගෙන් හරි. ඉතින් මාත් ආවේ පාර අහගෙන සිග්නල් නැති වුණා එකපාරට. මේ
බයි කියලා. එහෙනම් ඕලු වෙල්ලට බයි කියනවා. අපි දැන් යන් ගිහිල්ලා කන්න ඕනේ මොනවා හරි. කාලා හැම ගෙදර යන්. අදට මහන්සි ගොඩක් දුර ආවනේ. දැන් ඒ වගේම දුරක් යන්න ඕනේ. මාර පාළු පාරක් තියෙන්නේ. හැබැයි මේක දැක්කට පස්සේ හිත හැදෙනවා, හිත නිමෙනවා. එහෙනම් මගදී හම්බෙමු. මේ බස් එනවා මේ පැල්ලම්පිටිය අවිස්සාවෙල්ල. පැල්ලම්පිටිය අවිස්සාවෙල් බස් එක තමයි දැන් ගියේ. මම ඉතින් බස් ගැන දන්නේ නැහැ. මං ආයේ වාහනේනේ. ඒ ඉඳ ඉතින් බස් එකෙත් එන්න පුළුවන්. ඉතින් දැන් මට බඩගිනි. දැන් ගිහිල්ලා අදට vlog එක ඉවර කරන්න. යන ගමන් මොනවා හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් මම අනිවාර්යෙන් දානවා. එහෙම නැත්නම් අදට vlog එක ඉවරයි. මොකද බැටරිත් නැහැ. මොකුත් නැහැ. මගදී කණ්ඩ නැමැත්තුවේ නැහැ. මොකද වැස්සක් ආවා, අඳුර ආවා. හැබැයි මං ගෙදරට එනකම් වැස්සේ නැහැ. දෙන්නම් හොඳටම අඳුරුයි. මට ඉතින් හිතුණා වැස්සේ තෙමෙන්න ඕනේ නැහැ. ගෙදර ඇවිල්ලා හිමීට කනවා මහන්සි ඇරලා කියලා. එහෙනම් ජය වේවා.